මෙම රටවල් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජිකත්වය ලබාගත් දිනය අනුව වමේ සිට පෙළගස්වා ඇත. ඒවා නම් එක්සත් රාජධානිය, ඊශ්‍රායලය, ශ්‍රී ලංකාව, සිංගප්පූරුව, බංග්ලාදේශය, උතුරු කොරියාව, චෙක් ජනරජය, නැගෙනහිර ටිමෝරය, මොන්ටිනීග්‍රෝ, දකුණු සුඩානය. මෙන්න පළවෙනි ප්‍රශ්නය. මින් 1974 දී සමාජිකත්වය ලබාගත්තේ කුමන රටක්ද? මෙන්න දෙවැනි ප්‍රශ්නය. මින් 2011 දී සමාජිකත්වය ලබාගත්තේ කුමන රටක්ද? 2011 මේ සම්බන්ධ කරගන්න තරම් ඒ කියන්නේ කල් ගිහිල්ලානේ ගොඩක් නේද? ඔව්. කල් ගිහිල්ලා කියන්නේ මේ ටිකට වඩා ඒ රට කොහොම වෙන්න ඕනේද? උතුරු කොරියාව මං හිතන්නේ නැතුව ඇති. මොකද 2011ට කලින් වෙන්න ඕනේ නේද? අපි මැද ඉන්න. ඒක තමයි වෙන්නේ. නැගෙනහිර ටිමෝරය. ඔව් ඒක එහෙනම් මැද ඉන්න වෙනවා අපි ෂුවර් නෑනේ. ෂුවර් නැති හින්දා ඒක මැද ඉමු එහෙනම්. එතකොට එතන 74 UNO එක ස්ටැබ්ලිෂ් උනේ World War II වල UNO World War II වලද? මතක හැටියට ඒක. ඒතකොට සිංගප්පූරුවට යන්න. යන්න. ඔයාට හිතනවා මේක සිංගප්පූරු කියලා. මේ පැත්තෙන් මේ පැත්තෙන් මැද ඉමු කියලා හිතන්නේ. අටද? ඔව්. අපි ලොක් කරගමු ආන්සර්ස් දෙක. මේ පැත්තෙන් සිංගප්පූරුද? ස්ක්‍රීන් නම්බර් 4. ඔයා හිතනවාද දැන් සිංගප්පූරු පහ හරි පහට තමයි ළඟ. ඔව්. අනිත් ටික ඈත තියෙන්නේ. යන්න. හරි. අපි මේ පැත්ත ලොක් කරගත්තා. මේ පැත්තේ ආන්සර් එක මේ පැත්තෙන් ස්ක්‍රීන් නම්බර් 8. ස්ක්‍රීන් නම්බර් 8. හරි. කවුද එන්නේ පළවෙනි කැච් එකට? මයි. දෙවෙනි කැච් එකට යන්න. කැච් පොයින්ට් එකට එන්න. ඒ කියන්නේ මුදල සුරක්ෂිතයි. දැන් තියෙන්නේ යාළුවගේ වැඩ බලන්න. Come on Nippu, come on. කොහොමද මේ කැච් එක? මේ වගේ කැච් එකක් නම් ලේසියෙන් මිස් කරගන්න එපා. දිගටම බලන්න සිරස කැච් පොයින්ට් YouTube channel එක subscribe කරලා තියාගන්න.